දැකලා තියෙනවද රෝස පාට ලුණු? මේ තියෙන ලුණු කැටයක්. එක ලුණු කැටයක්. මේක පාට රෝස පාට. තැඹිලි පාට උරුයි. දැකලා තියෙනවද මෙහෙම ලුණු? මෙහෙම ලුණු තියෙන ලංකාවේ අපේ නම් පරිභෝජනය කරන්නේ නැහැ. අපි පරිභෝජනය කරන්නේ සී සෝල්ට් නැත්නම් මුහුදෙන් නිස්සාරණය කරලා ගන්න ලුණු. නිස්සාරණය කරන කමන්නේ වෙනම ප්‍රොසෙස් එකක් පස්සේ කතා කරමු. මුහුදු ලුණු. ටේබල් සෝල්ට් කියලා අපි ගන්නෙ ඒවම තමයි පිරිබහදු කරලා. මේ ළඟදී කර්මාශාලාවකුත් මම හිතන උතුරු පැත්තේ ආරම්භ කරා නව රජය. හොඳයි. මේ තියෙන හිමාලයන් සෝල්ට්. හිමාලයෙන් ගත්ත ලුණු. මේක නම් මට මතක විදිහට ආකාරය මේක මම සෝස් කරගත්ත තැන නම් පාකිස්තානේ වෙන්න ඕන. පාකිස්තාන ඉහළ කොටස. මට මතක හරියට ෂුවර් නෑ. හිමාල කඳු වැටි ඉහළ කොටසෙන්. මේවා තියෙන පොළොව ඇතුලේ. ඉතින් වසර මිලියන ගණනක් තිස්සේ මේ සෝඩියම් ක්ලෝරයිඩ් එක තැම්පත් වෙලා තියෙනවා පස ඇතුලේ. මේ ලුණු. ඒ නිසා මේවට නොයෙකුත් ඉම්පියුරිටීස් ඇඩ් වෙලා තියෙනවා. මේක නම් විශේෂයෙන් මේ පාට හුරු වෙලා තියෙන්නේ අයන් යකඩ. මේ මලකඩ පාට හුරු රෝස පාටක් තියෙන්නේ යකඩ. ඉතින් යකඩ වලට අමතරව මැග්නීසියම්, කොපර්, සින්ක් මේ වගේ සුළු ට්‍රේසබල් මිනරල්ස් ගොඩක් තියෙනවා මේ හිමාලයන් සෝල්ට් වලට. ඒ නිසා විශ්වාස කරනවා සී සෝල්ට් වලට වඩා නියුට්‍රිෂන් එක අතින්, පෝෂදාය අතින්, පෝෂක ගුණය අතින් හිමාලයන් සෝල්ට් ගොඩක් ඉස්සරහින් ඉන්නවා කියලා. එහෙම විශ්වාසයක් තියෙනවා. විශ්වාසයෙන් මේ පරීක්ෂණ මගින් ඔප්පු කරලා තියෙන එක ඇත්ත ඉතින්. ඉතින් මේ සෝල්ට් විතරක් තියෙන ලෝකේ නැත්තම් මෙහෙම ලුණු විතරක් තියෙන අපේ ලංකාවේ තියෙන සී සෝල්ට්, මේක හිමාලයන් සෝල්ට්. ඊට අමතරව තවත් ප්‍රසිද්ධ ලුණු ජාති තියෙනවා කැල්ටෙක් සෝල්ට්. ඒවා එකතු කරන සෝල්ට් ෆ්ලැක්ට් වලින්, ඒ කියන්නේ කෘත්‍රිම ජලය වාෂ්ප කරන්නේ නැහැ අපේ ලංකාවේ වගේ තටාක වලට දාලා. ඒක ස්වභාවික වෙන දෙයක්. ඊට අමතරව තව තියෙනවා වෝල්කැනික් සෝල්ට්. මම ඒ සෝල්ට් වෝල්කැනික් සෝල්ට් ටිකකුත් හොයාගන්න try එකක් දෙන්නම්. හොයාගත්තොත් ඔයාලට අනිවාර්යෙන් පෙන්නන්න. ඒක නිකන් තද අලු පාටට හුරු කළු පාටක් තියෙන්නේ. අහලා තියෙන විදිහට පොඩි බිටර්නස්, පොඩි තිත්ත ගතියක් තියෙනවා. දරාගත හැකි තිත්ත ගතියක්. ඉතින් මේ සෝල්ට් නම් ලුණු රසයි. හැබැයි මේ අපේ ලුණු රහ නෙමෙයි. කියන්නේ අපේ ලුණු රහට අමතරව මොකක් හරි අමුත්තක් තේරෙනවා දිවට. ඒක හොඳ අමුත්තක් වගේ තේරෙන්නේ මට. දන්නේ නැහැ මගේ මට දැනෙන රස අනුව කොහොමද හිමාලයන් සෝල්ට් මේ ලංකාවේ හොයාගන්න හරි අමාරුයි. මම හොයාගත්ත මම ගෙන්න ගත්ත වෙන රටකින්. ඕකයි හිමාලයන් සෝල්ට් ගැන කතාව මතක තියන්න. සුදු ලුණු පාට විතර ලුණු සුදු පාට විතරක් නෙමෙයි රෝස පාටක් තියෙනවා.